ඔබ සියලු දෙනා මේ වෙන විට දන්නවා නේපාලයට විශාල ගම් වතුරක් ගැලුවා. එකවර ආපු මහා ජලස්කන්ධය නිසා ජීවිත ගණනාවක් බිලි වෙලා තියෙනවා, නැති වෙලා තියෙනවා. මේක මහා ඛේද වාචකයක්. ඇයි මෙවැනි ඛේද වාචකයන් ලෝකයේ සිදු වෙන්නේ? අපේ රටේ දිට්ඨා සුලිකුණාට ඇවිල්ලා රටට ලොකු ඛේද වාචකයක් සිදු වුණා. මේ නේපාලේ එක ගංගාවක් ගලලා හදිසි මහා වතුරක් ගලාගෙන ඇවිල්ලා තමා මේ කටයුත්ත මේ මහා ගම් වතුර සිදු වුණා. ඒක නොසිතූ මොහතක නොසිතූ ලෙස ගංගාවකට දරා ගන්න බැරි මහා විශාල වතුරක්, නිකන් හරියට ලොකු ජලාශයක්. ඒ අවට තියෙන ලොකු බිල්ඩින්, ගෙවල් දොරවල්, යාන වාහන සියල්ල පොඩි පට්ටම් කරගෙන මොවා ගලාගෙන යනවා, ගසාගෙන යනවා. ඒකම දිවි බේර ගන්න දුවන්න උත්සාහ කරන්නේ නැති. සමහරු ගෙවල් ඇතුලේ ඉඳලා එහෙමම මැරෙන්නේ. ඒ ප්‍රදේශයේ සංචාරය කරන්න වෙන රටවල් වලින් ආපු කට්ටිය මැරෙන්නේ නැති. සමහර විට අපේ හිතයිසිවන්තයන් ඉන්න හිටින්න ඇති. ඉතින් අපි මේක සලකන්නේ අනේ නේපාලයට මහා ගම් වතුරක් ආවා. ඒ ගම් වතුරෙන් මහා ලොකු විනාශයක් වුණා. මිනිස්සු සිය ගාණක් මැරුණා. දේපල, බිල්ඩින්, යාන වාහන ගසාගෙන ගියා. අනේ පව් කියලා අපි මේක අතහැරලා දානවා. අනේ තවත් එක් ප්‍රවෘත්තියක්, එහෙම නැත්නම් තවත් එක් රූපරාමු පෙළක් විතරයි කියනවා. මෙව්ව ලෝකෙ වෙන්නේ ඇයි? ලෝකේ මේ වෙනකොට රටවල් යුද්ධ කරනවා. ඉතින් එව්වෙන් වෙන්නේ ලෝකෙට හොඳ අදහස් නෙවෙයි යන්නේ. නරක අදහස්, නරක සිතුවිලි, නරක කිරණම් යන්නේ. ඉතින් ලෝකේ ලෝභ, දේශ, මෝහයන්ගෙන් ගහන වෙනවා. ඒ ගහන වෙන අතරේ අපිට ස්වභාවික විපත් වැඩි වෙනවා. බලන්නකෝ අපි ගමක රටක ගත්තට ඉස්සර වගේ නෙවෙයි. මිනිසයන් අතර මහා අමුතු අදහස් පැතිරලා තියෙනවා. තව එකෙකුට වෛර කරනවා, ඊර්ෂ්‍යා කරනවා, තම තමන්ගේ දියුණුවක් කියලා හොයාගෙන යනවා. දියුණු වෙන්න ඕනි, ඒවා මම කරන්න ඕනි. හැබැයි තව එකෙකුට ඊර්ෂ්‍යා වෛර නොකර. ඉතින් දැන් මේ නේපාලයේ ගත්තාම මේ දියුණු බිල්ඩින්, දියුණු කරපු බිල්ඩින් වලට මොකද වුනේ? ඒ මිනිස්සුන්ට මොකද වුනේ? ඒ ඔක්කොම අර තනාග පිනිබිඩක් වගේ. ඒ පිනිබිඩ ඉර නැගෙනකොට නැති වෙලා යනවා වගේ, වැටලා යනවා වගේ. මේ Taman හොයපු දේවල්, තමන්ගේ අම්මා තාත්තා, සහෝදර නැති වෙලා යනවා එක සෙනෙහකින් අස්පනා අපිට. එහෙනම් අපි කාටද මේ ඊර්ෂ්‍යා කරන්නේ? අපි කාටද මේ වෛර කරන්නේ? ලෝකේ නරක වැඩි වෙනකොට, ලෝකේ හොඳ වැඩි වෙනකොට ස්වභාවික විපත් අඩු වෙනවා. එහෙනම් මේ තියෙන්නේ නරක මිනිස්යන්ගේ ගාහන කාලයක්. හොඳ මිනිස්සු මේ වෙනකොට වුන් නිස්සද්ද වෙනවා. මොකද නරකත් එක්කන් ෆයිට් කරන්න බෑ. නරක කට්ටිය වැඩි වුණාම හොඳ කට්ටියට ඒගොල්ලෝ වචනයෙන් ඒ වගේම නොඑක ආකාරයෙන් හිංසාවන්ට, පීඩාවන්ට පත් කරනවා. ඒ වෙනකොට හොඳ කට්ටිය මොකද වෙන්නේ? ඒගොල්ලෝ නිශ්ශබ්ද වෙනවා.
ඒකට හොඳ කරන පිරිස අඩු වෙනවා. මුදල හබාගෙන යනවා. මුදල් විතරයි හඹාගෙන ගිහින් තියෙන්නේ. අපිට පිටුපසින් එන ව්‍යසන මහත් අපි දන්නේ නැහැ. ඉතින් අපි ලෝකයට මෙත් සිත පතුරන්න උත්සාහ කරමු. අන් අයට කියන්න ඕනේ තම තමන් අනේ මෙවැනි විපතක් අපිට වුණා නම්, මගේ පවුලට වුණා නම්, මගේ නෑයොන්ට වුණා නම් කියන තැන හිඳලා අපි මෙත් සිත් පතුරවන්න උත්සාහ කරමු. මේක තවත් එක් හුදු ඛේදවාතකයක් කියලා අතාරින්න එපා. හිතන්න එපා. ඔබ මේක මට වුණු, මගේ නෑයන්ට වුණු, අපේ පවුලට වුණු ඛේදවාතකයක්සේ සලකලා කම්පා වෙලා මෙත් සිත් පතුරවන්න උත්සාහ කරමු.